වණක්කම් ආයුබෝවන් ආදරණීය මගේ දුවේ පුතේ ඔන්න මං අලුත් වීඩියෝ එකක් රැගෙන ආවා අපේ දුවලා පුතාලා වෙනුවෙන්. ඉතින් අද මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ අපේ පාසලේදී අපිට අවශ්‍ය වෙන එදිනෙදා අවශ්‍යතා සඳහා සුවඳ ඉල්ලීම් කිහිපයක්. මේ පාඩම විශේෂයෙන්ම අපේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවලා පුතාලාට අත්‍යවශ්‍යම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් දුවේ පුතේ අද අපි බලමු මේ සුවඳ ඉල්ලීම් මොනවද කියලා. ඉතින් මම බෝඩ් එකේ ලියනවා පළවෙනි දේ කුඩි උංගල්. දුවේ පුතේ කුඩි උංගල් කියන්නේ දෙමළ භාෂාවෙන් දෙමළ බසින් කුඩි උංගල් කියනවා බොන්න. එතකොට අපි උච්චාරණය කරන්නේ කුඩි උංගල් කියලා. කුඩි උංගල් කියනවා බොන්න. එතකොට සුවඳ ඉල්ලීම් තමයි පළවෙනි එක මේ කුඩි උංගල් කියන්නේ. ඒ දුවලා පුතාලට අත්‍යවශ්‍යම වැදගත් වෙනවා පාසලේදී මේ වචනේ. ඊළඟට මම ලියනවා සාප්පිඩි උංගල්. දුවේ සාප්පිඩි උංගල් කියලා කියන්නේ කන්න. දෙමළ භාෂාවෙන් සාප්පිඩි උංගල් කියන්නේ කන්න. උච්චාරණය සාප්පිඩි උංගල්. ඊළඟ වචනේ තමයි පුතේ කලවුංගල්. කලවුංගල් කියන්නේ සෝදන්න. මොකද්ද සෝදන්න? කලවුංගල් සෝදන්න. ඊළඟ වචනේ තමයි පුතේ තිරවුංගල්. තිරවුංගල් කියන්නේ අරින්න. මොකද්ද තිරවුංගල්? අපි මේ වචන ටික කියවලා බලමු. පළවෙනි වචනේ තමයි පුතේ කුඩි උංගල්. කුඩි උංගල් කියන්නේ බොන්න. ඊළඟ වචනේ සාප්පිඩි උංගල්. සාප්පිඩි උංගල් කන්න. ඊළඟට කලවුංගල්. කලවුංගල් කියන්නේ සෝදන්න. ඊළඟට තිරවුංගල්. තිරවුංගල් කියන්නේ අරින්න. ඉතින් මේ වචන ටික තමයි අද අපේ දුවලා පුතාලට මම මේ පාඩමේදී සාකච්ඡා කරේ. ඉතින් අපේ දුවලා පුතාලට මේ වචන ටික අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මොකද විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවලා පුතාලට මේ වචන ටික අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ අපේ දුවලා පුතාලා මේ වචන ටික හොඳින් මතක තියාගෙන කටපාඩම් කරගන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකක් අලුත් දවසක අරගෙන එන්නම්. අපේ දුවලා පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. මුම්මනිකලින් ආශිර්වාදම් කෙරෙක්කත්.